මිනිහෙක්ට හැම දෙයක්ම අහිමි වුණාම ඉතුරු වෙන්නේ එකම දෙයක්ද? ඒ පරිගැනීමද? 2026ට එන ඩාර්ක් ඉන්ටෙන්ස් රෙවෙන්ජ් සාගා ෆිල්ම් එකක් තමයි ඩුරන්ඩර් දි රෙවෙන්ජ් කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ ඇක්ටර්ස් වෙන්නේ රන්වීර් සින්. ඒ වගේම මේ ෆිල්ම් එකත් එක්ක අපිට හිතන්න වෙනවා බොලිවුඩ් වල කින් ખાන්, එහෙම නැත්නම් බොලිවුඩ් වල කින් විදියට හඳුන්වන ෂාරුක් ખાන්ද ඇත්තටම බොලිවුඩ් වල කින් කියලා. මොකද මේ ෆිල්ම් එකේදී රන්වීර් සිං විසින් ඉදිරිපත් කරන ඒ රංගනය ඇත්තටම ඉතාමත් අතිවිශිෂ්ටයි. මොකද ඔහු කෝපය, සතුට, දුක, වෛරය, පරිගැනීම මේ වගේ හැම හැඟීමක්ම මේකෙන් පෙන්눔 කරනවා. ඒ වගේමයි මේක ගොඩක් බ්‍රූටල්, රෝ, අන්ෆෝගිවින් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔහුගේ හැම පංචයක් ඇතුළෙම වේදනාව, අහිමිවීම සහ බිඳුණු ආත්මය පිළිබඳව මනාව විස්තර කරනවා. අපි දැන් බලමු මේ ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා. කතාව පටන් ගන්නේ අපේ කතාවේ වීරයා ජෙසි සහ ඔහුගේ පවුලේ සමාජිකයන් පවුලේ ඡායාරූපයක් ගන්න තමයි ටෙස්ට් වෙන්නේ. මෙතන ඔහුගේ නංගි, අම්මා, තාත්තා සහ ජෙසි ඉන්නවා. මෙයාලා සමූහ ඡායාරූපයක් ගන්න තමයි දැන් හදන්නේ. ඊළඟ දර්ශන තලයේ මහර වෙනවා ජෙසි ඔහුගේ හොඳම යාළුවත් එක්ක හමුදා හඳුරක් වගේ තියෙන මාලිගාවක් වගේ නිවසකට ඇතුළත් වෙනවා. මේ නිවසට එද්දි හැමෝම පරීක්ෂා කරලා තමයි ඇතුළට ගන්නෙ. මොකද මේ නිවස තමයි ඒ පැත්තෙම තියෙන ලොකුම කුඩුකාරයාගේ නිවස. ඒ වගේමයි ආයුධ සහ වෙනත් ජාවාරම් වලට මේ නිවසේ හිමිකරු කෙලින්ම සම්බන්ධ කෙනෙක්. මේ නිවසට කෙලින් මෙන්න ජෙසිගේ හොඳම යාළුවට විශේෂ අවසරයක් තියෙනවා. මොකද එයා මේ ජාවාරම් කාරුවත් සමග එකතුයි. ඔවුන් මේ නිවසට ගිහිල්ලා විශාල මද්‍රව්‍ය තොගයක් වගේම AK-47 වර්ගයේ ගිනි අවි දෙකක්ද ඉල්ල ගන්නවා. මේක ගැන සැක හිතලා නිවසේ හිමිකරුවෝගෙන් මේ ගැන ඇහුවත් ඔවුන් කියන්නේ තමන්ට කුඩු ජාවාරම්කාරයන්ගෙන් විවිධ බාධා තියෙනවා. ඒ වගේම ඔවුන් හරියට සල්ලි ගෙවන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂාවට තුවක්කු දෙකක් තාත්තා ඉල්ලගත්තා කියලා. අදාළ බඩු තොගයත් එක්ක මොවුන් දෙන්න ආපහු තමන්ගේ නගරය වෙත යන්න යනවා. ආපහු තමන්ගේ නගරයට ආවට පස්සේ ජෙසි ඔහුගේ හොඳම යාළුවට කියනවා ඔයා දැන් යන්න, මට කරන්න පොඩි වැඩක් තියෙනවා කියලා. මෙතෙන්දී මේ දෙන්නගේ පොඩි සමුගැනීමේ සංවාදයකුත් ඇති වෙනවා. එතෙන්දී ජෙසිගේ යාළුවා කියනවා ඔයා මේක කරන්නම ඕනේ නැහැ, ඔයා මාත් එක්ක එන්න කියලා. නමුත් ඒකට එකඟ නොවන ජෙසි ඔයා යන්න, ඒ වගේම ඔයා මගේ නංගිවත් බලා ගන්න කියලා එතනින් අර ගමන් මල්ලත් එක්කම පිටත් වෙනවා. ගමන් මල්ලේ තියෙන AK-47 වර්ගයේ ගිනි අවි අතර ගන්න ජෙසි ඒක අරගෙන තමන්ගේ ඉදිරිපස තියෙන විශාල ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා. මේ බිල්ඩින් එක ඇතුළෙම තමයි ජෙසිගේ නංගි කෙනෙක් හිර කරගෙන ඉන්නේ. මේක පිළිබඳ පොඩි පසුබිම් කතාවක් තියෙනවා. ඒ තමයි ජෙසිගේ අම්මා, තාත්තා සහ එක් සහෝදරියක් එක් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිහිල්ලා ජෙසිගේ තාත්තව මරලා අම්මට විශාල වශයෙන් කරදර කරලා, ඒ වගේමයි එක සහෝදරියක් දැනටවත් දරුණු විදියට දූෂණය කරලා මරලා දාලා තමයි තියෙන්නේ. ඒ වගේම ජෙසිගේ ගෙදර ඉඳපු අනිත් නංගිත් මේ ගොඩනැගිල්ලට ගෙනලා හිර කරගෙන දසවද දෙන ගමන් තමයි තියෙන්නේ. මේකට පරිගන්න අවස්ථාවක් එනකන් තමයි ජෙසි බලාගෙන හිටියේ. ඉතින් ජෙසි තමන්ගේ යාළුවත් එක්ක ගිහිල්ලා AK-47 දෙකක් ගෙනාවේ මේ බිල්ඩින් එකේ ඉන්න හැමෝම මරලා දාලා කොහොම හරි නංගිව බේර ගන්නවා කියලා හිතලා. ඒ බිල්ඩින් එක ඇතුළේ ඉන්න හැමෝම එක ගානේ මරලා දාන ජෙසි හැමෝගෙම අහන්නේ කොමගේ නංගි කියලා. නමුත් කවුරුවත් කියන්නේ නැහැ. ඒක නිසා ජෙසි හැමෝම එක පිට එක මරලා දානවා. අන්තිමට ටිට්ටු කියලා අපරාධකාරයෙක්ගෙන් එයා හොයා ගන්නවා තමන්ගේ නංගි එක් කාමරයක හිර කරලා තියෙනවා කියලා. එතෙන්ට ගිහලා තමන්ගේ නංගිවත් බේර ගන්න ජෙසි එතනින් පැනලා යනවා. මේ සිද්ධිය නිසා ජෙසිව පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම උසාවියේදී නීතිඥවරයෙක් විසින් පැහැදිලි කරනවා ජෙසිගේ පියාගේ මරණය සිදු වෙච්ච ආකාරය වගේම ඒක නිසා තමයි ඔහු මේ ක්‍රියාව සිදු කළේ කියලා. එතෙන්දී මේ පිළිබඳ සලකා බලන විනිසුරුවරයා ජෙසිට වසර 4ක කුඩා දඬුවමක් පමණක් ලබා දෙනවා. ඒත් ඉහළ උසාවියට සිදු කරපු අභියාචනයකුත් එක්ක ජෙසිගේ වසර 7ක දඬුවම මරණ දඬුවමක් දක්වා දීර්ඝ කිරීමට සූදානමක් තියෙනවා කියලා ජෙසිගේ ලෝයර් ඔහුට මේ වෙලාවේදී කියනවා. ඊළඟ දර්ශන පෙළ මාරු වෙනවා. ජෙසි පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කරන ගමන් තමයි තියෙන්නේ. ඔහුව වෙනත් හිරගෙදරකට මාරු කරන ගමන් තමයි මේ වෙලාවේදී තියෙන්නේ. මේ වෙලාවේදී ඔවුන් යන රථ පෙළට එක් කණ්ඩායමක් විසින් පහර දෙනවා. ඒ වගේම ජෙසිව පැහැරගෙන යනවා. මෙතනදී පුදුම සහගතම කාරණේ තමයි ජෙසිව පැහැරගෙන තියෙන්නේ අජේ සන්යාල් කියන රාජ්‍යයේ බුද්ධි සේවයේ ඉහළම චරිතයක් වෙච්ච රාජ්‍ය නිලධාරියෙක්. ඒ වගේමයි මෙතෙන්දී ඔවුන්
ජෙස්සිව පැහැරගෙන තියෙන්නේ ඔවුම රාජ්‍ය සේවයටම බඳව ගන්න. අපි බලමු මොකද්ද මේ ජෙස්සිට රටත් එක්ක කරන් තියෙන කාර්යභාරය කියලා. ඒ තමයි අජේ සන්නල් වගේම ඔහුගේ සහායකයා සුසත් පන්සාලුත් හිතනවා ජෙස්සි කියන්නේ රට ගැන ඉතාමත් ආදරය කරන පුද්ගලයෙක් වගේම ඕනෑම මෙහෙයුමකට බය නැතුව සහභාගී වෙන්න පුළුවන් ඉතාමත් නිර්භීත පුද්ගලයෙක් කියලා. මෙතනදී ජෙස්සි ඔවුන් දෙදෙනාටම කියනවා මට නම් තව මේ රට ගැන කිසිම දේශාභිමානී හැඟීමක් නැහැ. මොකද මගේ තාත්තා හමුදාවේ තමයි හිටියේ. ඔහු අම්මෝ මේ මරා දැම්මා. නමුත් ඒ පිළිබඳව කිසිම යුක්තියක් ඉෂ්ට වුණේ නැහැ. ඒක නිසා තමයි මට අවුල් අතර ගන්න උනේ. ඒ නිසා තවත් මගෙන් දේශාභිමානී හැඟීමක් නම් බලාපොරොත්තු වෙන්න එපා කියලා. මෙතෙන්දී ඔහුගේ හිත හදන අජේ සන්යාල් ජෙස්සිව කොහොම හරි ඉන්දියානු උතු සේවයට බඳවගෙන ක්‍රියාන්විතයක් සඳහා පාකිස්තානයට යවන්න තීරණය කරනවා. ඊට පස්සේ කතාව වර්තමානයට එනවා. මෙතනදී ද දුරන්දර් 1 කියන ෆිල්ම් එකේ කතාවෙන් තමයි පටන් ගන්නෙ. මොකද මේ වෙනකොට ජෙස්සි පාකිස්තානයට ගිහිල්ලා ඔහුගේ ක්‍රියාන්විත ආරම්භ කරලා තමයි තියෙන්නේ. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය දුරන්දර් පළවෙනි ෆිල්ම් එකේදී විස්තර කරනවා. දැන් මේ වර්තමානයේ ඉඳලා පෙන්වන්න යන්නේ ජෙස්සි මීළඟට තමන්ගේ ක්‍රියාන්විතයේ කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව. මේ වෙන විට ජෙස්සි බලෝචි කියන අලුත් සම්බන්ධ කණ්ඩායමට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. ඒ වගේමයි දුරන්දර් පළවෙනි ෆිල්ම් එකේදී ඔහු විසින් කරපු ක්‍රියාන්විතයක් නිසා දැන් බලෝචි කණ්ඩායමේ නායකයා රහමන් බලෝචි මරණයට පත් වෙලා තමයි ඉන්නේ. ඊළඟට නායකකම ගන්න කවුද කියලා ඔවුන්ගේ කණ්ඩායම තුළ විශාල විවාදයක් ඇති වෙන ගමන් තමයි දැන් තියෙන්නේ. ඊළඟට රෙහමන් බලෝචිගේ මල්ලේ ඉම්රාන් බලෝචි සහ ජෙස්සි අතර පොඩි සංවාදයක් ඇති වෙනවා. මේ වෙලාවේ එතෙන්ට පෙඩි කණ්ඩායමේ සමාජිකයෙක් කියනවා යාට අහන්න ලැබුණා අර්ෂඩ් පප්පු කියන සටන් කණ්ඩායමේ නායකයා තමයි රෙහමන් බලෝචිව මරන්න දුරකථන මතම ලබා දුන්නේ. ඒ වගේමයි ඔහුට දැන් ඩිආර් වල පාන්න බඩ ලබා ගන්න ඕනලා තියෙනවා. ඒ නිසා අපි මේක සම්බන්ධයෙන් මොනවම හරි කරන්න ඕන කියලා. මොකද මේ වෙන විටත් අර්ෂඩ් පප්පු කියන සන්නද්ධ කණ්ඩායමේ නායකයා මුළු ලියාරිය තුළම ඔහුගේ බලය පතරමින් තමයි ඉන්නේ. මේක අහපු ඉම්රාන් බලෝචි අර්ෂඩ් පප්පුව මරන්න නියෝග කරනවා. ඒ වගේමයි ජෙස්සි ඇතුළු ඔහුගේ කණ්ඩායම නගරයේ ඉන්න අර්ෂඩ් පප්පුගේ සියලුම සටන්කාමී සමාජිකයන් එක පිට එක මරණ ගමන් තමයි දැන් ඉන්නේ. ඒ වගේමයි මෙතෙන්ට උන්ට විශාල යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඔවුන් මේ විදිහට නගරයක නිකන් මරා ගන්නකොට මේ නගරයේ නීතිසරු කෙන පුද්ගලයෙක් වශයෙන් ඉන්න SP සලාම් ද්‍රවුදිත් මේ යුද්ධය සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම ඔහු දෙපාර්ශවයටම වෙඩි පිට වෙඩි තියමින් මේක මර්ධනය කරන්න උත්සාහ කරනවා. සටන මේ විදිහට ඇවිදීගෙන යද්දී අර්ෂඩ් පප්පුට තේරුම් යනවා මේ සටන තවදුරටත් Tamanට දෙන්නන්න බෑ. ඒ නිසා ආරක්ෂිත ස්ථානයක් අවශ්‍යයි කියලා. ඔහු මේ වෙලාවේ තෝරගන්නේ ජෙස්සිගේ බාප්පා. ඒ කියන්නේ ජමීම්. ජමීම් කියන්නේ මේ නගරයේ ඉතාමත් ප්‍රසිද්ධ දේශපාලඥයෙක්. ඒ වගේමයි ඔහු ජෙස්සිගේ මාමා උනේ. ජෙස්සි ඔහුගේ දුව පැහැරගෙන ගිහිල්ලා බලෙන් කසාද බඳින නිසා. ඇත්තටම මේක බලෙන් කසාද බැලීමක් නෙවෙයි. ඔවුන් දෙදෙනා අතර ඇති වෙච්ච ආදරයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන් දෙදෙනා මේ විදිහට ගිහිල්ලා කසාද බැඳලා ජීවත් වෙන්නේ. නමුත් මේ පිළිබඳව ජමීම් නම් එච්චර කැමැත්තකින් නෙවෙයි ඉන්නේ. කොහොම වුණත් ජමීන් මේ වෙලාවේ අර්ෂඩ් පප්පුට උදව් කරන්න කැමති වෙනවා. ඒ වගේම ආරක්ෂිත නිවසක් හොල්ලා දෙන්නත් ඉදිරිපත් වෙනවා. ජමීන් මේ වෙලාවේදී කියනවා ඔයා යන්න මගේ කිරිකම්හලට එතන වාට හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා. කිරිකම්හල ඇතුළට යන අර්ෂඩ්ද පේනවා ඒක ඇතුලේ ජෙස්සි වගේම ඉම්රානුත් ඉන්නවා කියලා. ඇත්තටම මේ වෙලාවේදී ජමීන් විසින් අර්ෂඩ් පප්පුව පාවලා දීලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ ඔහු ගැන කෝපයෙන් ඉන්න ඉම්රාන් විසින් අර්ෂඩ් පප්පුව එතනම මරලා දානවා. මේ වෙලාවේදී මරපු අර්ෂඩ්ගේ සිරුර නගරේ පුරාම අරගෙන යන ඉම්රාන් ඒක නගර විසින් ප්‍රදර්ශනය කරනවා. ඒ වගේමයි මේ පිළිබඳ මාධ්‍යවල මහා ඉහළින් කතා කරනවා. මොකද කිව්වොත් අපරාධකාරයෝ පාකිස්තානයේ වීදි පුරා කිසිම බයක් නැතුව මිනි මරමින් ගමන් කරනවා කියලා. මේ සිද්ධි දාමයත් එක්ක රජයේ ඉහළම පෙළෙන නිලධාරීන් කිහිප දෙනෙක් එකතු වෙලා තීරණය කරනවා ඉම්රාන් අත්අඩංගුවට ගන්න. ඒ වගේමයි මේ අවස්ථාවට ජෙස්සිගේ මාමා ජමීම් සහභාගී වෙනවා. මේ හැමෙන් පස්සේ ජෙස්සිගේ නිවසේදී ජමීම් කියනවා වහාම ඉම්රාන් රටෙන් පිටත් කරන්න කියලා. මේක අහපු ඉම්රාන් නම් එච්චර කැමැත්තක් නැහැ රටෙන් පිටමන් වෙන්න. නමුත් වෙන කරන්න දෙයක් නැති තැන ඉම්රාන් කැමති වෙනවා ඩුබායි වලට පැනලා යන්න. ඊළඟට ඉම්රාන්
දුබයි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ආරක්ෂාංශ විසින් අත්අඩංගුවට ගන්නවා. මොකද මේ වෙනකොටත් ජෙසි තමන්ගේ ඉහළ පෙළේ නිලධාරියෙක් වෙච්ච අජේ සන්යාල්ට මේ ඔත්තුව දීලා තිබ්බේ පාකිස්තානයේ ඉන්න දරුණුම අපරාධකාරයෙක් ඩුබයි වෙත පැනලා යනවා කියලා. මෙන්න මේකත් එක්ක ඔහු ඉම්රාන්ව අත්අඩංගුවට ගන්නවා. ඇත්තටම කිව්වොත් මේක ඉන්දියානු ඔත්තු සේවයේ තවත් එක් ක්‍රියාන්විතයක්. ඒක නිසා ඔවුන් මේ සියලුම දේ කරන්නේ ඉන්දියාවට යහපත පිණිස. ඉම්රානොත් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වෙච්ච නිසා ජෙස්සි තමයි මීළඟට බලෝච කණ්ඩායමේ නායකයා විදියට සිංහාසනයේ වාඩි වෙන්නේ. මීළඟට පෙන්වනවා මේජර් ඉක්බාල් සහ ඔහුගේ පියා අතර ඇතිවන සංවාදයක්. මේජර් ඉක්බාල්ගේ පියා තමයි පාකිස්තාන් හමුදාවේ හිටපු ඉහළම හමුදා නිලධාරියෙක් වෙච්ච බ්‍රිගේඩියර් කෙනෙක්. මෙතෙන්දී ඔහු මේජර් ඉක්බාල්ට බලනවා ඉන්දියාවේ සිදුවෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් වල කිසිම සාර්ථකත්වයක් නැහැ. ඒ වගේමයි ඉන්දියාව මිදලා දාන්න තාමත් මේජර් ඉක්බාල්ට හැකියාවක් ලැබිලා නැහැ කියලා. ඔහු මේජර් ඉක්බාල් ගැන දැඩි කලකිරීමෙන් තමයි ඉන්නේ. මේ පිළිබඳව මේජර් ඉක්බාලුත් ඉතාමත් කලස්සල්ලෙන් ඉන්නේ. ඊළඟට පෙන්නනවා ජෙස්සි ඔහුගේ හිතවත් බලෝචි සන්නද්ධ කණ්ඩායමක් හම්බෙන්න යනවා. එතෙන්දී ඔහුව ඉතාමත් උණුසුම් ආකාරයට ඔවුන් පිළිගන්නවා. ඔවුන්ගේ සාම්ප්‍රදායික පිළිගැනීම් සාම්ප්‍රදායික නර්තනයත් ඉතාමත් ලස්සන ආකාරයට මේ ෆිල්ම් එක තුලින් පෙන්නනවා. නැවතත් දර්ශන බල මාරු වෙනවා. ඇත්තටම කිව්වොත් දැන් ජස්ටි ඔහුගේ විරුද්ධවාදීන් වෙච්ච SP අස්ලම් චෞධරි ඒ වගේම මේජර් ඉක්බාල් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. මොකද ඔහුට ඇත්තටම අවශ්‍ය ඔහුගේ කණ්ඩායම වෙච්ච බලෝචවරින් දිනවන්නවත් පාකිස්තානයේ දිනවන්නවත් නෙමෙයි. ඔහුට අවශ්‍ය පුළුවන් තරම් පාකිස්තානය තුල කෙරලි කවුල හල ඇති කරලා පාකිස්තානයේ බිඳ දාලා ඉන්දියාවට විරුද්ධව ක්‍රියාත්මක වෙන සියලුම පාකිස්තාන් ත්‍රස්තවාදීන්ව මරලා දාන්න. ඒක නිසා ඔහු දැන් ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ කණ්ඩායම වෙච්ච බලෝචවරින් රැග්නහනය කරවන්න නෙමෙයි. ඉන්දියාවේ ඔත්තු සේවයට අනුව සිදු කරන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න. ඊළඟට මේජර් ඉක්බාල් ජස්සිව ISI කණ්ඩායමේ නායකයා දවුද් බායිව හම්බෙන්න එකගෙන යනවා. මේ දවුද් බායි තමයි ඉන්දියාව සහ පාකිස්තානයේ සිද්ධ කරන සියලුම අපරාධ ත්‍රස්ත ක්‍රියාවන් වලට ප්‍රධානම හේතුව. මොකද ඔහුගේ නියෝගයක් නැතුව මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනදී මේජර් ඉක්බාල් ජෙසිව දවුද් බායිට හඳුන්වලා දෙන්නේ කරච්චි පාතාලයේ ප්‍රධානම නායකයා විදියට. මෙතනදී දවුද් බායි ජෙසිට එක් වැඩක් බාර දෙනවා. ඒ තමයි ඉන්දියාවට විශාල මද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන්න කියලා. අකමැත්තෙන් වුණත් මේ යෝජනා බාර ගන්න ජෙස්සි ඉන්දියාවේ පංජාබ් වලට යනවා. එතෙන්දී ඔහුට හඳුනගන්න ලැබෙනවා පංජාබ් වල ඉන්න ප්‍රධාන පෙළේ මධ්‍යම ජාරම්කාරයෙක් වන ගුර්බාස් සිං. එහෙම නැත්නම් පින්දා. මේ පින්දා කියන්නේ ඇත්තටම ජෙස්සිගේ පංජාබේ ඉඳපු හොඳම යාළුවා. පින්දා එක්ක ගනුදෙනුව සිදු කරලා අවසන් වුණාට පස්සේ සියලු දෙනාම එකතු වෙලා සාදයක් සංවිධානය කරනවා. මේ සාදය අතරතුර පින්දා ජෙස්සිගේ අනන්‍යතාවය හෙළි කරන්න යන නිසා ජෙස්සිගේ අතින් අත්වර දීමකින් වගේ පින්දාව මරණයටපත් වෙනවා. ජෙසි එතනින් පැනලා යනවා වගේම පින්දාගේ මරණයට සැකපිට තවත් ඉන්දියානු එක් ඔත්තුකරුවෙක් SPට අහු වෙනවා. මේ මොහොතේ තෙන්ට එන ජෙසි ඒ ඔත්තුකරුවව එතනින් වෙලට මරලා දානවා. නැත්තම් ඔහු දන්නවා ඒ ඒජන්තවරයව දුක් විඳලා තමයි මේ SP මරලා දාන්නේ කියලා. ඒත් ඒ සමගම ජෙසි පිළිබඳවත් SPට සැකයක් ඇති වෙනවා. ජෙසි කියන්නේ ඉන්දියානු ඔත්තුකාරයෙක් වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම SP අස්ලම් චෞධරි හිතා ගන්නවා ඉම්රාන් පාකිස්තානයේ පිටුහල් කරන දවසේදීම ජෙසිවත් මරලා දානවා කියලා. ඉම්රාන් පාකිස්තානයේ දවසේදීම ඉම්රාන් මරණ එක් කණ්ඩායමකුත් SP ප්‍රමුඛ තවත් කණ්ඩායමක් ජෙසි මරන්නත් පිටත් වෙනවා. නමුත් මේ ආරංචිය කලින්ම ලැබුණ ජෙසි SPව මරන්න වෙනම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කරනවා. ඒ ප්‍රහාරයෙන් SP සහ ඔහුගේ වාහනේ සහ ඔහුගේ සංගයන් සියලු දෙනාම එතනදීම ජීවිතක්ෂයටපත් වෙනවා. ඊළඟ දවසේදී අජේ සන්යාලේනවා ජෙසි හම්බ වෙන්න. ඇවිල්ලා ඔහුට කියනවා දැන් ඔවුන්ගේ මෙහෙම අවසන් අධීරයේ තියෙන්නේ. ඒ නිසා සෑම ත්‍රස්තවාදී නායකයෙක්ම මරලා දාන්න කියලා. ඒ හම්බෙන් පස්සේ ජෙසි සහ ඔහුගේ කණ්ඩායම අනිකුත් ත්‍රස්තවාදී කණ්ඩායම නායකයන් එක අපිට එක තනි කරලා මරලා දාලා දානවා. මේ ආරංචියත් එක්ක කලබල වෙන ඩවුඩ් බායි කියනවා ඉන්දියාවට විරුද්ධව ඔහු සතු සියලුම මරාගෙන මැරෙන කණ්ඩායම අනිවාර්යයෙන් පිටත් කරන්න කියලා. මේ සියලු ක්‍රියාකර්ම සිද්ධ වෙන අතරතුර මේජර් ඉක්බාල්ට බුද්ධි තොරතුරක් ලැබෙනවා ජෙසි කියන්නේ ඉන්දියානු ඔත්තුකාරයෙක් කියලා. ඒක නිසා මේජර් ඉක්බාල් ජෙසිට කියනවා ඔහු ගෙන්න පොරොන්දු නවුද්දෝගයත් එක්ක ඔහු හම්බෙන්න ඉක්මනට එන්න කියලා. ජෙසි එතනට එනවන් සමගම පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින මේජර් ඉක්බාල් කියනවා අපි දන්නවා ඔය ඔත්තුකාරයෙක් කියලා. ඒ වගේමයි අපි ඔය ඉක්මනට මරන්න හිමීට වද දීලා තමයි මරන්න කියලා. ඒත් එක්කම ජෙසි ගෙන ආපු ආයුධ පොගේ පුපුරලා යනවා.
තමන්ට අනුතරක් ඒව කළ ඉවරණු ජෙසී තැනටමත් තමන්ට හිතවාදී බලෝචි බලකායක් මේ වන විට වටපිටාව ස්ථානගත කරලා තමයි තියෙන්නේ. ඒ වගේමයි ඔහු ගෙනාව ආයුධ අතර ටයිමේ බෝම්බ කිහිපයකුත් දාලා තමයි ඔහු එව්වේ. මේ පිරිමින් පස්සේ කණ්ඩායම් දෙක අතරම දැඩි ලෙස යුද්ධයක් ඇති වෙනවා. ඒ වගේමයි මේජර් ඉක්බාල් සහ ජෙසි අතරත් දරුණු සටනක් ඇති වෙනවා. නමුත් මේ සටන අවසානයේදී මේජර් ඉක්බාල්ගේ කකුල් දෙක කපා දමන ජෙසි ඔහු එතරම් මරලා දානවා. මේ සිදුවීම් වලින් පස්සේ පාකිස්තාන බුද්ධ්‍යංශය විසින් ජෙසිව අල්ලගෙන දසවත දෙනවා. එතනදී එවකට පාකිස්තාන බුද්ධ්‍යංශ ප්‍රධානියෙක්ට අජය සන්යාල් විසින් කෝල්ලයක් ලබා දීලා කියනවා එයා ඊශ්‍රායලයට නාස්තික බුදු තොරතුරු විකුණපු එක දන්නවා. ඒක පාකිස්තානයට කියන්න කලින් ජෙසිව නිදහස් කරන්න කියලා. ඒ තර්ජනයට බියෙන් එම නිලධාරියා ජෙසිව නිදහස් කරනවා. ඊට පස්සේ ජෙසි ඉන්දියාවට යනවා තමන්ගේ අම්මා සහ පවුලේ සමාජිකයන් හම්බෙන්න. ඒ තවාසනාවකට වගේ ජෙසිගේ අම්මා ජෙසිව හරියට අඳුරගන්නේ නැහැ. මොකද ජෙසිගේ අම්මා දැන් දන්නවා මේ ඉන්නේ පරණ ජෙසි නෙවෙයි වෙනත් කෙනෙක් කියලා. ඒ දුක්බර දර්ශනයෙන් කතාව අවසන් වෙනවා. නමුත් මේ කතාව තුළින් අපිට ගන්න තියෙන දේ තමයි දේශප්‍රේමී හදවතකට රටක් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ඕනෑම බරක් දරන්න පුළුවන් කියන එක. ඉතින් මෙතෙක් දුරට මේ කතාව බලා සිටි ඔබ සැමටම ස්තුතිවන්ත වෙනවා ගමම්ම ඔබ හැමෝටම සුබ දවසක් කියලා මම මේ කතාව අවසන් කරනවා.